ලග්න ලොවේ බලවත්ම සහ නොපසබට උත්සාහය වැඩ කරන වෘශ්චික ලග්න හිමියනි. ඔබ සැමට අයබෝවන්. 2026 ජූලි 16 වෙනිදා සිදුවන කටක රවි මාරුව ඔබේ ජීවිතයේ දේවාශිර්වාදයක් වැනි මහා වාසනාවක් අරගෙන එනවා. රවි ග්‍රහය ඔබේ කේන්දරයේ නවවැන්න වූ පුණ්‍යස්ථානයේ හෙවත් භාග්‍යස්ථානයට පැමිණීම කියන්නේ මෙතෙක්කල් වැහිලා තිබුණු වාසනාවේ දොරටු එකින් එක විවෘත වීමයි. ඔබේ සියලු ප්‍රශ්නවලට නොසිතූ විසඳුම් ලැබෙන මේ මහා විශ්ව ශක්තිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා ඉදිරි විනාඩි කිහිපය තුර පුරින් සාකච්ඡා කරමු. වෘශ්චික ලග්නයේ අධිපති වන්නේ කුජ ග්‍රහයයි. කුජ සහ රවි අතර තියෙන ඉතාමත් දැඩි මිත්‍රත්වයක්. රවි ග්‍රහය නවවැන්නට පැමිණි විට పూర్ව පින්මතු වීමට පටන් ගන්නවා. ඔබ පෙර ආත්මවල හෝ මේ ආත්ම මුල් කරගෙන කරන ලද යහපත් ක්‍රියාවලට ප්‍රතිඵල මේ මාසයේ සිට ඔබට ලැබෙන්න ගන්නවා. කේන්දර එක නවවැන්නෙන් කියවෙන්නේ වාසනාව, පියා, විදේශ ගමන් සහ ආගමික නැඹුරුවයි. රවිගේ තේජස මේ ස්ථානයට වැටීම නිසා ඔබේ සියලු අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට විශ්වාසයෙන්ම මඟ පෑදෙනවා. ඔබ රැකියා ශේෂ්ත්‍රයේ නිරත අයෙක් නම් මේ කාලය තුල ඔබ බලාපොරොත්තු නොවූ අන්දමේ විශාල පිම්මක් පෙරට තැබීමට හැකි වෙනවා. පාලක පක්ෂයේ හෝ රජයේ ඉහළ නිලධාරීන්ගෙන් ඔබට ඍජුවම අනුග්‍රහය ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළවල් සොයා ගැනීමටත් තමන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමටත් අවස්ථාව ලැබෙනවා. දේශපාලන හෝ සමාජ සේවා කටයුතු වල නිරත අයට ජනතා ආකර්ෂණය සහ ඉහළ තනතුරු නිතැතින්ම හිමි වෙනවා. විදේශ රැකියා හෝ විදේශ අධ්‍යාපනය බලාපොරොත්තු වූ වෘශ්චික ලග්න හිමියන්ට මෙතෙක්කල් තිබුණු බාධා වීසා ප්‍රශ්න සියල්ලම ඉබේ වගේ විසඳිලා යනවා. දුර බැහැර ගමන් බිමන් වලින් විශාල ධන ලාභ උපයා ගත හැකියි. පියාගේ හෝ පියපාර්ශ්වයේ ඥාතීන්ගෙන් දේපල වාසනාවන් හිමිවීමට නියමිතයි. බැංකු ණය පහසුකම් ඉතාම ලෙහෙසියෙන් අනුමත කරවා ගැනීමට පුළුවන්. පෞල් ජීවිතය තුළ සාමය සහ ආගමික භක්තිය වර්ධනය වන කාලයකි. දීර්ඝකාලීන වන්දනා ගමන් යෙදෙන්න පුළුවන්. සෞඛ්‍ය අතින් ශාරීරික ශක්තිය ඉතාමත් යහපත් මට්ටමක පවතිනවා. මේ සුබ ඵල තවත් වැඩි කර ගැනීමට ඉරිදා දිනවල උදෑසන විහාරස්ථානයකට ආගමික ස්ථානයකට ගොස් රතු පැහැති මල් පූජා කරන්න. වයස්ගත පුද්ගලයන්ට සහ ගුරුවරුන්ට උපකාර කිරීමෙන් ඔබේ වාග්ය තවත් තීව්‍ර කරගත හැකියි. කලාකාමී සහ ඉවසිලිවන්ත වෘෂභ ලග්න හිමියනි. ඔබ සැමට අයබෝවන්. 2026 ජූලි 16 වෙනිදා සිදුවන මේ සුවිශේෂී රවි මාරුවෙන් වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරේ තුන්වැන්න බලවත් වෙනවා. ජ්‍යොතිෂයේ තුන්වැන්න හඳුන්වන්නේ වික්‍රමස්ථානය කියලා. ඒ කියන්නේ ඔබේ සහජ දක්ෂතා, ධෛර්යය සහ ආත්ම විශ්වාසය ලෝකෙට ඉදිරියට අරගෙන යන කාලයයි මේ උදා වෙලා තියෙන්නේ. අභියෝග මැදින් නොසැලී ඉදිරියට ගිහින් ජයග්‍රහණ ලබන්නේ කොහොමද කියලා අපි මේ ඉදිරි විනාඩි කිහිපය තුළ සවිස්තරාත්මක බලමු. වෘෂභ ලග්නයේ අධිපති සිකුරු ග්‍රහයයි. රවි ග්‍රහය ඔබේ ලග්නයේ තුන්වැන්න වූ කටක රාශියට පැමිණීම ඉතාමත් නිර්භීත පිහිටීමක් ලෙස ජ්‍යොතිෂයේ සලකනවා. තුන්වැන්නේ රවි ගමන් කරන විට පුද්ගලයෙකුට ඕනෑම අසිරු තත්වයකට මුහුණ දීමේ මානසික ශක්තිය ලැබෙනවා. ලේඛන කලාව, sannivedanaය, මාධ්‍ය ශාස්ත්‍රය සහ තාක්ෂණික අංශවල නිරත අයට මේ පිහිටීම නිසා තමන්ගේ ශාස්ත්‍රයේ ඉහළටම තැනකට පැමිණීමට මඟ පෑදෙනවා. මේ කාලය තුල ඔබ සහෝදර සහෝදරියන්ගෙන් සහ ළඟම මිතුරන්ගෙන් නොසිතූ උපකාර රාශියක් ලැබෙනවා. ඔබ සමාජ මාධ්‍ය හරහා හෝ අන්තර්ජාලය ඔස්සේ ස්වයං රැකියාව කරන කෙනෙක් නම් ඔබේ නිර්මාණවලට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙන්න ගන්නවා. ඔබේ කටහඬ සහ කතා විලාසය නිසා මිනිසුන් ඔබ වටා රොක්වන කාලයකි. නව ගිවිසුම් වලට අත්සන් තැබීමටත් අත්හිටුවා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මේ කාලය ඉතාමත් සුබයි. රැකියා ස්ථානයේ මෙතෙක්කල් ඔබව කොන් කරලා තිබුණා නම් දැන් හැමෝටම ඔබේ වටිනාකම වැටහෙන කාලයයි. කෙටි ගමන් බිමන් බහුල වන අතර එම ගමන් මගින් අලුත් ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමට පුළුවන්. ආර්ථිකය පැත්තෙන් ගත් කල ස්ථාවර ආදායමක් පවත්වාගෙන යාමට හැකිවන අතර තමන්ගේම මහන්සියෙන් සහ කැපවීමෙන් මුදල් ඉපීමේ මාර්ග සකස් කරගත හැකි. සෞඛ්‍ය තත්ත්වය අතින් බැලුවම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඉහළ යනවා.
උරහිස්සා දෑත් ආශ්‍රිතව තිබූ සුළු ආබාධ සුවවීමට ඉඩකඩ තියෙනවා. පවුලේ අය සමග කෙටි විනෝද චාරිකා යෑමට අවස්ථාව ලැබෙනවා. මේ සුබ කාලයේ උපරිම ඵල ලබා ගැනීමට උදේ කාලයේදී සූර්ය නමස්කාරය කරන්න. සෑම බ්‍රහස්පතින්දා දිනකම ආගමික ස්ථානවලට ගිතෙල් පහන් පූජා කිරීමේ ඔබේ වික්‍රමය තවත් ඔප්නංවා ගත හැකියි. ග්‍රහ මණ්ඩලයේ පළමු ලග්නය වන සෑම විටම නායකත්වයේ ලැබී මේෂ ලග්න හිමියනි. ඔබ සැමට ආයුබෝවන්. 2026 ජූලි 16 වෙනිදා සිදුවන කටක රවි මාරුවෙන් මේෂ ලග්න හිමියන්ගේ කේන්දරේ 4 වෙන්න බලවත් වෙනවා. ජ්‍යොතිෂයේ 4 වෙන්න කියන්නේ සුඛස්ථානය හෙවත් බන්දුස්ථානයයි. නිවස ඉඩකඩම් යාන වාහන මව සහ ඔබේ මනසේ සැනසීම තීරණය කරන්නේ මේ ස්ථානයයි. රවි 4 වෙන්නට පැමිණීමෙන් ඔබේ පෞල් ජීවිතය සහ දේපල වලට ලැබෙන මහා පෙරළිය මොකක්ද කියලා ඉදිරි විනාඩි කිහිපය තුළ අපි පැහැදිලිව විග්‍රහ කරගනිමු. මේෂ ලග්න අධිපතියා කුජ ග්‍රහයයි වන අතර රවි ග්‍රහයා මේෂ ලග්නයට උච්ච වන ග්‍රහයයි. ඒ නිසා රවිගේ බලපෑම මේෂ ලග්න හිමියන්ට ඉතාමත් තදින් දැනෙනවා. රවි 4 වෙන්නට පැමිණි විට පවුලේ ප්‍රධානියා ලෙස ඔබේ වගකීම් වැඩි වෙනවා. නිවසක් මිලදී ගැනීමට ඉඩකඩම් ගැනීමට හෝ පවතින නිවස අලුත් වැඩියා කිරීමට බලාපොරොත්තු වූ අයට මේ රවි ගමන නිසා ඉතාමත් සුබ පසුබිමක් උදා වෙනවා. මවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු වුවත් මව් පාර්ශ්වයෙන් ලැබිය යුතු උරුමයන් ඔබට හිමිවීමට නියමිතයි. ඔබ කලක පටන් වාහනයක් මිලදී ගැනීමට සීනමැව්වා නම් මේ කාලය තුළ ඒ සඳහා සුබ මුදල් ප්‍රතිපාදන ලැබෙනවා. දේපල සම්බන්ධයෙන් තිබුණු නීතිමය ප්‍රශ්න හෝ පවුලේ අභ්‍යන්තර ආරවුල් සාමකාමී විසඳා ගැනීමට අවස්ථාව ලැබෙනවා. කෘෂිකාර්මික කටයුතු දේපල වෙළඳාම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියන්ට ඉතාමත් ඉහළ ලාභ ලැබිය හැකි මාසයකි. රැකියා ස්ථානයේ ඔබට ස්ථාවරත්වයක් ලැබෙනවා. තමන්ගේම කියා ව්‍යාපාරයක් හෝ නිවසේ සිට කරන ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට මේ කාලය ඉතාමත් සුදුසුයි. සමාජයේ ගෞරවනීය පුද්ගලයෙකු ලෙස පිළිගැනීමක් ලැබෙන අතර සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථාන මාරුවක් බලාපොරොත්තු වූ අයට තමන්ගේ ගමට හෝ නිවසට ආසන්න ස්ථානයක මාරුවීමක් ලබා ගත හැකියි. ගෘහ ජීවිතය තුළ පැවති නොසන්සුන්තා දුරු වී සතුට උදා වෙනවා. සෞඛ්‍ය අතින් පපුව ආශ්‍රිත රෝග හෝ ශරීර උෂ්ණත්වය ඉහළ යාමේ තත්ත්වය කෙරෙහි සුළු වශයෙන් සැලකිලිමත් විය යුතුයි. මේ සුබ ඵල තවදුරටත් වර්ධනය කර ගැනීමට සෑම අඟහරුවාදා සහ ඉරිදා දිනකම උදෑසන කිරිපිටු පූජාවක් තබා වන්දනා කරන්න. පවුලේ වැඩිහිටියන්ට සහ මවට උපකාර කිරීමෙන් ඔබේ ජීවිතය උදාවන සියලු බාධා වළක්වා ගත හැකියි. ඔබේ ලග්නයට අදාළ කොටස සම්පූර්ණයෙන්ම නරඹා ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ගැඹුරු සහ සත්‍ය ජ්‍යොතිෂ විග්‍රහයන් දිගටම ලැබීමට අපේ channel එක subscribe කර සීනුව ලකුණ bell icon එක ක්‍රියාත්මක කර තබන්න.